Right guys, අපි auto layout button එක create කරන්න ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ tutorial එකෙන්. right ඒ සඳහා මම මුලින්ම text tool එක pick කරලා මෙන්න මේ විදිහට text box එකක් create කරගන්න. text box එකේ මම මගේ button එකේ caption එක type කරගන්නවා. මේ වෙලාවේ මම button කියලා type කරගන්නවා. ඊට පස්සේ මේක auto layout feature එක දෙන්න මම right click කරලා add auto layout කියන menu එක click කරනවා. දැන් ඔයාලට පේනවා ඇති properties panel එකේ auto layout section එක මෙන්න මේ විදිහට. දැන් මම මේ වෙනස් කරන්නේ බටන් එකේ horizontal padding එක. ඒ කියන්නේ 34ට අපේ caption එකයි edges අතරේ තියෙන පරතරය. මම දැන් එතෙන්ට 70 කියන figure එක මේ වෙලාවේ දෙනවා අපේ horizontal padding එක හැටියට. ඒකට පේනවා ඇති vertical padding එකත් මම පොඩ්ඩක් වෙනස් කරගත්තා. right. නමුත් තාමත් මේ බටන් එකක් විදියට නෙමෙයි තියෙන්නේ text box එකක් විදියට. අන්න ඒ හින්දා අපි මේකට දෙනවා fill color එකක්. ඒකත් properties panel එකේ fill color section එකේ මෙන්න මේ plus icon එක click කරලා මට ඕනේ color එක color palette එකෙන් මෙන්න මේ විදිහට pick කරනවා. මෙන්න මේ නිල් පාට color එක මට හිතෙනවා දැනට මේ වෙලාවේ මේ button එකට okay කියලා. right. දැන් මම වෙනස් කරන්න යන්නේ corner radius එක. එහෙම නැත්නම් මේ corners වල තියෙන round ගතිය. අපිට ඒක properties panel එකේ appearance section එකෙන් වෙනස් කරගන්න පුළුවන්. මම ඒක 10 කියලා දැනට වෙනස් කරගත්තා. ඔයගලන්ට පේනවා ඇති corner radius එක මොන විදිහටද වෙනස් වෙලා තියෙන්නේ මගේ බටන් එකේ කියන එක. right. ඒ වගේම මම දැනට මගේ caption එකේ color එකත් වෙනස් කරගන්නවා සුදු පාටට. එතකොට ඔයගලන්ට හොඳට පේනවා caption එක මතුවෙලා බටන් එකෙන්. ඒ වගේම Poppins කියන font face එක තමයි දැනට මම දීලා තියෙන්නේ. font එක මම කැමති font එකක්. දැනට ඒකේ විදිහටම තිබ්බාවේ. right. දැන් මේ auto layout button එක තියෙන විශේෂත්වය ඔයගලන්ට පේනවා ඇති මේ button එක අපේ caption එකට කොයි විදිහට respond වෙන්නේ කියන එක. මම caption එක දිගට type කරද්දී ඔයගලන්ට පේනවා ඇති මේ horizontal padding එක ඒ විදිහටම තියාගෙන මෙයා button එකේ length එක අපේ caption එකට අනුව වැඩි කර ගන්නවා. ඉතින් මෙන්න මේ auto layout කියන feature එක අපේ responsive design එකකදී ඉතාමත් වැදගත් වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. right. හැබැයි තාමත් මේ බටන් එක තියෙන්නේ කම්පෝනන්ට් එකක් හැටියට නෙමෙයි graphic element එකක් හැටියට. දැන් අපි මේ බටන් එක කම්පෝනන්ට් එකක් කරන්නේ කොහොමද කියන එක බලන්න ඕනේ. එතකොට මෙතනදී කතා කරන්න ඕනේ දෙයක් තමයි බටන් එකක් වගේ කම්පෝනන්ට් එකකට අපිට පුළුවන් දෙන්න variants. ඒ කියන්නේ බටන් එක core state එක, ඒ කියන්නේ mouse එක ඒක බටන් එකට ගියාම කොහොමද respond කරන්නේ? press state එක අන්න ඒ වගේ අපි කොහොමද මේකට variants දෙන්න කියන එක මුලින්ම බලමු. පළවෙනි variant එක දෙන්න මම මේ විදිහට මේක duplicate එකක් ගන්නවා. alt key එක ඔබාගෙන ඔයාලට duplicate එකක් ගන්න පුළුවන් බටන් එකේ. ඒ කරලා මම පොඩ්ඩක් මේක වෙනස් කරගන්න යන්නේ. මම මෙතෙන්ට පොඩි drop shadow එකක් දෙනවා. blur එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. ඒ වගේම මම drop shadow එකේ color එක පොඩ්ඩක් වෙනස් කරගන්න යන්නේ. මම color එක දෙනවා බටන් එකේ color එකටම eyedropper එක අරගෙන ඒ කරලා මම opacity එක පොඩ්ඩක් අඩු කරලා මෙන්න මේ විදිහට shadow එක පොඩ්ඩක් adjust කරගන්නවා මට ඕන විදිහට. මේ විදිහට මම ටිකක් ඇඩ්ජස්ට් කරගන්නවා මට ඕනේ ආකාරයට. ඒ වගේම මම කලර් ඩෙප්ත් එකත් චුට්ටක් වැඩි කරගත්තා. ඒ වගේම මම ආයෙ ඩුප්ලිකේට් එකක් ගන්නවා. මේක මම ගන්නෙ මගේ ප්‍රෙස් ස්ටේට් එක ක්‍රියේට් කරගන්න. ඔයගලන්ට පේනවා ඇති ලේයර්ස් පැලට් එකේ මගේ ස්ටේට්ස් තුන මේ විදිහට තියෙනවා. right. මම මගේ කලර් ඩෙන්සිටි එක චුට්ටක් වැඩි කරගත්තා. ප්‍රෙස් ස්ටේට් එකේ ෂැඩෝ එක අයින් කරගත්තා. මොකද දැන් බටන් එක නිකන් ක්ලික් වෙලා වගේ ලුක් එකක් පේනවා. ඔයගලන්ට ලේයර්ස් පැලට් එකේ පේනවා ඇති ප්‍රෙස් forward default කියන states තුන මම rename කරලා තියෙන අතර මේ buttons තුන මම කිව්වේ නේද. මම buttons තුනම දැන් select කරගත්තා. මට දැන් මෙන්න මෙතනින් පුළුවන් create multiple components කියන option එක දෙන්න. මේ විදිහට අපේ states තුන දැන් individual components තුනක් හැටියට create වෙලා තියෙන අතරම default, hover and press කියන states තුන දැන් උගලන්ට බලා ගන්න පුළුවන්. දැන් මම මේ තුනම select කරලා මෙන්න මෙතනින් click කරනවා combine as variants කියන option එක. මේකෙදි වෙන්නේ මොකද්ද? අපේ individual components තුන දැන් එක component එකක් හැටියට combine වෙනවා. අර තිබ්බ states තුන දැන් ඒ component එකේ variants බවට පත් වෙනවා. ඒ වගේම component එකේ property එකක් create වෙලා තියෙන දැන් ඒ තමයි variants. ඒ ටික මම දැන් state කියන property එක දෙනවා. ඔයගලන් දැන් බලා ගන්න පුළුවන් default, hover සහ press කියන states තුන create වෙලා තියෙන්නේ මගේ button එකේ. අතන මේ ඇවිල්ලා මගේ button එකේ skeleton එක. මම create කරු button එක දැන් මගේ asset library එකේ store වෙලා තියෙනවා. මම assets වලට ගිහිල්ලා මෙතන search කරනවා මගේ button එකේ නමෙන් button 1 කියලා
එතකොට ඔයගලන්ට පේනවා ඇති දැන්ට මගේ තියෙන ඇසට්ස් ඔක්කොම පෙන්නනවා. එතනින් මම මෙන්න මේ විදියට ඩ්‍රැග් කරලා ගන්නවා මම දැන් ක්‍රියේට් කරපු බටන් එක මගේ ස්ටේජ් එකට. දැන් ඔයගලන්ට පේනවා ඇති ස්ටේට් කියන ප්‍රොපර්ටි එක ඔයගලන්ට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඔයගලන්ගේ UI එකේ අවශ්‍යතාවය මත ඔයගලන්ට හුවර් ස්ටේට් එකද ප්‍රෙස් ස්ටේට් එකද ඩිෆෝල්ට් ස්ටේට් එකද කියන එක පෙන්눔 කරන්න පුළුවන්. මෙතනින් සිම්ප්ලි ස්ටේට් එක වෙනස් කරලා. රයිට්. මේ විදිහට අපි ක්‍රියේට් කරේ ඔටෝ ලේඅවුට් බටන් එකක් වේරියන්ට්ස් 3ක් එක්ක. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මේ වගේ ෂෝට් වීඩියෝ සීරීස් එකක් දිගටම ඔයගලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න. Thank you.